Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම අරන් ආවේ මගේ Dream Home series එකේ දෙවෙනි කොටස. කලින් vlog එකේ මම ඔයාලා එක්ක share කරගත්තේ අපේ ඉඩම ගත්ත විදිය ගැනනේ. අද මම ඔයාලට අරන් ආවේ අපි මේ ඉඩමට access හදාගත්ත විදිය. ඇත්තටම මේ ඉඩම පාර අයිනෙම තියෙන ඉඩමක් හින්දා වෙනම පාරවල් හදන්න අවශ්‍ය වුණේ නැති වුණත් ඉඩම වටේම කටුකම්බි ඇදලා තිබුණ නිසා අපිට ඉඩමට ඇතුල් වෙන්න බැරි කමක් තිබ්බා. දෙපැත්තෙම ගෙවල් දෙකක් තිබ්බ හින්දා අපිට වෙන ප්‍රවේශයක් හදාගන්නත් බෑනේ. ඒ නිසා අපි තීරණය කරා తాවකාලික ගේට්ටුවක් ඉඩමට දාන්න. මේ ගේට්ටුව නම් හස්බන්ඩ්ගේ ගෙදර පාවිච්චි කරපු පරණ ගේට්ටුවක්. ඉතින් අපි ඒක ලොරියක දාගෙන ඉඩමට අරන් ආව තව අංකල් කෙනෙක් එක්ක. එයා තමයි මේ තියෙන ගස් වලටයි මායම් කණු වලටයි හිර වෙන්න මේ ගේට් එක හයි කළේ. ඉතින් මේ වැඩේට අපිට ලොරි කුඩිය සහ වැඩ කුඩිය දෙකටම ගියේ රුපියල් 4500ක් වගේ. ඉතින් මේ වෙද්දි අපි වෝටර් සප්ලයි එකට වගේම ගස් කපන පර්මිට් එකටත් ඇප්ලයි කරලා තිබ්බ හින්දා අපේ ඇඩ්‍රස් එක ලැමිනේට් කරලා එල්ලන්න අමතක කරේ නැහැ. ඔයාලගේ අලුත් ඉඩමට ඇඩ්‍රස් එකක් අවශ්‍ය වෙනවා වෝටර් සප්ලයි වගේම ඉලෙක්ට්‍රිසිටි සප්ලයි වලට ඇප්ලයි කරන්න. ඇඩ්‍රස් එක ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ ඉඩම අයිති ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන්. ඉඩමට ළඟම ගෙදර ඇඩ්‍රස් එක ඒ වගේම ඔයාලගේ ඉඩමේ ඔරිජිනල් ඩීඩ් එක සහ ප්ලෑන් එක අරන් ගියා නම් ඔයාලට ඒ වෙලාවෙම ඇඩ්‍රස් එක හදලා දෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක මම ගේන්නේ අපි වගේම ගෙයක් හදන ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා දැනගන්න. ඒ වගේම අලුතින් ගෙයක් හදන්න අයට අවශ්‍ය ඩීටේල්ස් ටික ස්ටෙප් බයි ස්ටෙප් ලබා දෙන්න. ඉතින් කීන ගෙදර හදන්න ඉන්න ඔයාලා හැමෝටම මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වටේවි කියලා මම හිතනවා. ගිහින් එන්න හැමෝටම සුබ සතියක්.